හෙලෝ ඉතින් ඔයාට තියන්නේ මගේ වගේ පොටටෝ පිසි ගත්ද. ඉතින් එහෙනම් මං අද ඔයාලට අරන් යලා තින්නේ පොටටෝ පිසි වල ගහන්න පුළුවන් සුපිරිම ගේම් පහක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මගේ ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක තමයි ස්ප්ලින්ටර් සෙල් කේઓස් තියරි. නැත්නම් ස්ප්ලින්ටර් සෙල් 3 කියලා කියනවා. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටියට ස්ටෙල්ත් කියව මතක් වෙන්නේ හිට්මෑන් සීරීස් එක. ඉතින් මේ ස්ප්ලින්ටර් සෙල් සීරීස් එක ලංකාවේ ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ නැති ගේම් සීරීස් එකක්. ඉතින් මං හිතන විදිහට මේ ස්ප්ලින්ටර් සෙල් සීරීස් එකේ හොඳම ගේම් එක තමයි ස්ප්ලින්ටර් සෙල් 3. ඉතින් මේක රිලීස් වුණේ 2005. ඉතින් මේ ගේම් එක 2005 ගේම් එකක් විදිහට ගොඩක් ග්‍රැෆික් වලින් හැම ඉස්සරහින් තියෙනවා. ඉතින් මේ ගේම් එක එච්චර ලොකු ගේම් එකක් නෙමෙයි. මිෂන් 13ක් 10ක් වගේ තියෙන්නේ. ගේම් එක අපි සාමාන්‍යයෙන් හිට්මෑන් ගේම් වලට වඩා සාමාන්‍යයෙන් ගොඩක් අමාරුයි. මං ලෙවල් 3 ගැහුවේ සේව් ෆයිල් එක මොකද්ද සීන් එක කියලා එපාට ගහන එක නැවැත්තුවා මම. ගේම් එකේ අපිට නයිට් විෂන් ගෝගල්ස්, සයිලන්ස් පිස්ටල් එකක් තව මොකද්ද රයිෆල් නෙමෙයි. ඒ වගේ තුවක්කුවක් දීලා දිනවා. අනේ වගේ මිනිස්සු මර බැංකුව වලින් සල්ලි උස්සන්න දිනවා. ඒවා ගොඩක් මිෂන් තියෙනවා. ඉතින් මිෂන් ගොඩක් දිගයි ගේම් එකේ. ඉතින් කොච්චර අමාරුවක් ගහන්න අර 아무තු ආසාවක් වගේ සීන් එකක් තියෙනවා. මං ගේම් එක ඉතින් ඉවරනහන් ගෙවන මිෂන් 3ක් වගේ තමයි ගෙවුවේ. ඉතින් මේක ගහන සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඩුවල් කෝ මැෂින් එකක් 64 MB ඉතින් VRAM එකක් තියෙන ඕනම සාමාන්‍යයෙන් ඕනම PC එක වගේ ගහ ගන්න පුළුවන් මේ ගේම් එක. 2005 රිලීස් උතින් ග්‍රැෆික් එකම ඉතින් ඒ කාලෙට අනුව ගොඩක් හොඳයි. ලයිටිංగ్ සිස්ටම් එහෙම ගොඩක් හොඳයි. ඉතින් කැරක්ටර් AI ඒ වගේ ඉතින් වල ඉතින් එච්චර ලොකු අවුලක් කියන්නත් නෑ. තාම ගේම් එක RAM එක වෙනකොට ඉතින් 2GB RAM එකක් එහෙම තිබ්බත් හොඳටම ඇති වෙයි. ඉතින් ඔක්කොම මම කියන මේක රෑන්කින් වීඩියෝ ගන්න මේ ගේම් ටික නේ පිළිවෙලට නෙමෙයි හිතන විදිහට මම තියලා තියෙන ගේම් ටික. ඉතින් ගහන සුපිරිම ගේම් එකක්. ඉතින් 2005 යනකොට ඉතින් ගොඩක් හොඳයි. ප්‍රසිද්ධ නෑ ලංකාවේ. ඉතින් මම ඒක ගෙනාවේ. හරි ඉතින් අපේ ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක තමයි Max Payne 2. ඉතින් මේ Max Payne 2 ඩෙවලොප් කරලා තියෙන්නේ Rockstar. ඉතින් ඔයගොල්ලෝ GTA ෆ්‍රැන්චයිස් එක හදන Rockstar වලින් තමයි Max Payne 2 ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ස්ටෝරිය ගැන කිව්වොත් අපි මේකෙන් පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එයාගේ පොඩි දුවවයි බිරිඳවයි කට්ටියක් මාරලා දාලා කට්ටියකින් පලිගන්න ස්ටෝරියක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ ෂූටින් ගේම් එක 3rd person. ඉතින් මේකේ Max Payne ගේම් 3ක් තියෙනවා. ඉතින් උඹලා 2 එක ගහන්න පුළුවන් කියවට පස්සේ 1 එක ගහන්න පුළුවන් දාන්න එපා. 2 ගහන්න පුළුවන් නම් කොහොමත් 1 ගහන්න පුළුවන්. 3 එක නම් පොඩ්ඩක් 2012 මට මතකද 3 එක ආවේ. මේක අප අවුරුද්ද මතක නැහැ කොහොම හරි 2004 5 6 වගේ තමයි ආවේ. ඉතින් මේක ගහ ගන්න ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඩුවල් කෝ මැෂින් එකක් RAM එක 2GB වගේ RAM එකක්. ඉතින් VRAM එකට Intel HD 2000 3000 වගේ MB 64 132 ඒ වගේ ඕන VRAM එකකින් මේ ගේම් එක ගහ ගන්න පුළුවන්. ගේම් එකේ තියෙන අමුතු ඇට්මොස්ෆියර් එකක් තියෙනවා. ගේම් එක යම් සාමාන්‍ය සමහර විෂන් වගේක් තියෙනවා. එතනින් යා ගන්න හෙනම අමාරුයි. හරි ඉතින් කොහොම වුණත් ගහලා බලන්න ඕන සුපිරිම ගේම් එකක්. ඉතින් මගේ ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි Need for Speed Most Wanted 2005 එක. 2012 එක නෙමෙයි 2005 එක. ඉතින් මම හිතලා මේක තමයි මේ ගේම් සීරීස් එක අතරින් ඕගොල්ලෝ අතර ප්‍රසිද්ධම ගේම් එක. ඉතින් මේ ගේම් එක ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් මම හිතන විදිහට Need for Speed ෆ්‍රැන්චයිස් එකේ හොඳම ගේම් එකක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් රේසින් ගේම් එකක් ගැන හිතුවට පස්සේ ඕගොල්ලෝ හිතනවාද ස්ටෝරියක් තියෙනවා කියලා. ස්ටෝරි සාමාන්‍ය ඕගොල්ලෝ රේසින් ගේම් ගැන හිතන්නේ නිකන් රේස් තියෙනවා යන්න තියෙනවා ඔච්චරයි. ඉතින් මේකේ වගේ නෙමෙයි මේකේ ස්ටෝරියක් තියෙනවා. ප්‍රොග්‍රස් කරන් යන්න තියෙනවා ගොඩක්. ගේම් එක එන චැලෙන්ජින්. ඒ කියන්නේ ග්‍රයින්ඩ් කරන්න තියෙනවා එනට. ඒ කියන්නේ බවුන්ටි කියන්නට බවුන්ටි කියලා එකක් තියෙනවා. වань ඒක හොඳට හයි විදියට උඩට තියාගත්තොත් තමයි ගේම් එක ඉස්සරහට රේස් වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා මං ගේම් එක දැන් ගොඩක් ඉවර කරලා තියෙන. තාම ගහනවා ගේම් එක ඉවර කරගන්න බැරි වුණා. ඉතින් සාමාන්‍යයෙන් මේකත් රිලීස් වුණේ 2005. 2012 එක නෙමෙයි. මේක ඉතින් ගහ ගන්න සාමාන්‍ය මේකට ඩුවල් කෝ මැෂින් එකක් VRAM එක 64 MB ඒ වගේම RAM එක 2GB 1GB ඇති සමහර විට. ඉතින් ගේම් එකේ ග්‍රැෆික්ස් එහෙමත් අවුලක් නැහැ. සාමාන්‍ය හොඳයි. චාටර් නැහැ. හොඳයි වගේ තමයි මට නම් හිතෙන්නේ. ගහලා බලන්න ඕනේ. ආඩ ගේම් එක ක්ලාසික් එකක් මේක. හරි ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි Bully Scholarship Edition.
ඉතින් මේකත් හදලා තින්නේ GTA ෆ්‍රැන්චයිස් එක හදපු Rockstar Games වලින්ම තමයි. ඉතින් මේ බුලී ගැන සරලවම කියනවා නම් මේක GTA ස්කෝලක් ඇතුලේ. ඔව් එච්චරයි. ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් මේක රිලීස් වුණේ 2007. මේ ගේම් අතරින් ටිකක් ඩිමාන්ඩින් කියන්නේ ග්‍රැෆික් හොඳම මට්ටමේ තියෙන ගේම් එක තමයි මම හිතන්නේ මේක. මේකට හොඳ එකක් තියෙනවා. ඉතින් මේකේ අපේ චරිතය කෙනා තමයි ජිමි හොප්කින්ස්. ඉතින් උගේ අර ස්කෝල ඇතුලේ වෙන සීන් වලි දාගන්නේ ඕන්න ඕක තමයි ගේම් එක ගහන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගේම් එක ගැන කිව්වොත් ගේම් එකේ මිෂන් එහෙමත් ගොඩක් හොඳයි. يعني තනිකරම කිව්වොත් GTA ස්කෝලක් ඇතුලේ. අර GTA එකේ තියෙන සාමාන්‍යයෙන් තුවක්කු වලට මේකේ තියෙන්නේ මේ කැටබෝල ඔන්න ඔය රතිඤ්ඤා ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ගඳ ගහන බෝම්බ. ඉතින් මං ආසම ගේම් එක පෞද්ගලිකව මං ගොඩක් මාස ගේම් එකක් ඉතින්. තාම ගහගෙන යනවා ප්‍රොග්‍රස් කරගෙන යනවා තාම ඉවර කරේ නැහැ ගේම් එක. ඉතින් ගහලා බලන්න හොඳම ගේම් එක මේක ගහන්න සාමාන්‍යයෙන් ඩුවල් කෝ නෙමෙයි ක්වාඩ් කෝ ඩුවල් කෝ මැෂින් එකත් පොඩ්ඩක් ලැග් වෙයි චුට්ටක් ලැග් වෙයි ගහගන්න පුළුවන්. VRAM එක 128 MB වගේ ඕනේ. RAM එක නම් 2GB වත් ඕනේ. දැන් 7 රිලීස් වෙච්ච ගේම් එක ඉතින් ග්‍රැෆික් එකමත් ගොඩක් හොඳයි. අවුලක් නැහැ ඉතින් ගේම් එක පොඩි Windows 10 වල crash වෙන ගතියක් තියෙනවා. ඉතින් මගෙත් එහෙම තමයි අවුලක් නැහැ ගහගෙන යන්න පුළුවන්. ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක වගේම මම මෙච්චර කාලෙට ගහපු ගේම් වලින් මගේ ආසම ගේම් එක තමයි Prototype 1. ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් මේකේ තියෙන්නේ මේ අපේ කැරක්ටර් එකේ නම තමයි ඇලෙක්ස් මර්සර්. මර්සර් නෙමෙයි මර්සර්. ඉතින් ඌට වෛරස් එකක් හැදෙනවා වෙනම්ගේ වගේ වෛරස් එකක් හැදෙනවා ඇලෙක්ස්ටත්. ඉතින් ඌගේ මතක නැතිලා ඌට ඒ කරපු එක හොයාගෙන යන සීන් එකක් තමයි තියෙන්නේ. මම මුලින්ම ඉවර කරපු ගේම් වලින් එකක්. ගේම් එක ඉතින් තනිකර ස්පයිඩර්මෑන් ගේම් වගේ තමයි. හැබැයි ස්පයිඩර්මෑන් වලට වඩා හොඳයි. ඔය මන් දාලා තියෙන වීඩියෝ ක්ලිප් එකෙත් එහෙම පේනවා ඉතින් හෙන මාත. මං සාමාන්‍යයෙන් ගේම් වල ආස මිෂන් ගහන්න ඉතින්. මම මිෂන් ගහන්න නැතුව බිල්ඩින් උඩින් පැන පැන ගිය වාර අනන්තයි. එච්චර ලස්සන ගේම් එකේ මැප් එකක් ඕපන් වර්ල්ඩ් ගේම් මේක. ඕපන් වර්ල්ඩ් මැප් එක ගොඩක් හොඳයි. තව මේ ඇලෙක්ස්ට ගොඩක් පවර්ස් තියෙනවා කියන්නේ. අපිට මේ කාවාඩි කියන්නේ කන්සියුම් කරලා කියන්නේ. අපි තුන සෝල්ජර් කෙනෙක්ව කන්සියුම් කරලා උගේ හැඩරුව ගන්න පුළුවන්. අතට අනිත් උන්ට හොයාගන්න බෑ අපිව. ඒ වගේම ගොඩක් ක්ලෝ පවර් කියලා තියෙන කියන්නේ. අතින් දිග නියපොතු වගේ අරගෙන අර හෙන අතල්ලක් ගතයි ගේම් එකේ. ඒ ගේම් එක අමාරුත් නෑ හැම ඉතින් සාමාන්‍යයෙන්. මං ආසම ගේම් එක මෙච්චර කාලෙකට ගහපු කිසිම ගේම් එකකට මෙච්චර ආස හිතිලා නෑ. මං දෙවෙනි පාර්ට් රීප්ලේ කරන්නත් හදනවා මේ ළඟදී නම් ඉතින්. ගහලා බලන සුපිරිම ගේම් එකක්. මේකට තමයි පොඩි ලොකු ස්පෙක් එකක් ඕනේ. මේකටත් ඩුවල් කෝ ක්වාඩ් කෝ වගේක් ඕනේ. හැබැයි ඩුවල් කෝ උනත් ස්පීඩ් එක තියෙන්න ඕනේ. RAM එක 2GB වගේ ඕනේ. මේක ඉතින් 2009 රිලීස් වුණේ. VRAM එක නම් 128 MB වුණාට මම 32 ගැහුවා ලෝ දාලා. ග්‍රැෆික් ඉතින් ලෝ දැම්මම පොඩි තිත් ගතියක් තියෙනවා. හයි දාලා ගියම නම් සුපිරි. ග්‍රැෆික්ස් නම් ගොඩක්ම සුපිරි. ගේම් එක 2 එක නම් තියෙනවා ඒක නම් සෙට් නෑ. හරි ඉතින් එච්චරයි වීඩියෝ එක ඵලයන්.